හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවම ඔයාලා බලන්න. දැන් ඉතින් මම මේ උදේ නැගිටපු ගමන් මේ ඉන්නේ. දැන් ඉතින් ඉක්මනට වොෂ් එකක් දාගෙන මොන හරි කන්න හදා ගන්න ඕනේ. හරි ඉතින් අපි බලමු අද මම මොකද කරන්න කියලා. ඔන්න ඉතින් මම ඉක්මනට ගිහිල්ලා ඇඟ පොඩ්ඩක් සෝසගෙන ආවා. මොකද මේ ටිකේ හරිම රස්නේ ළමයි මේ මම කොහොමද ඉස්සරින්දම පුරුද්දක් තමයි උදේ නැගිටපු ගමන් වොෂ් එකක් දාගන්න එක. ඔන්න ඊට පස්සේ මටයි හැබීටයි මෙන්න මේ වගේ පොඩි සැන්ඩ්විච් එකක් වගේ හදාගත්තා මේ නොතෙල්ල ගාලා. ඉතින් ඊට පස්සේ මම කෙසෙල් ගෙඩි දෙකකුත් කෑවා. ඔන්න දැන් හවස් වෙලා රූම් එකට පෝටබල් AC එකක් තියෙනවා. ඒක අපි සෙට් කරගන්න යන්නේ. මොකද මේ ටිකේ පොඩ්ඩක් රස්නේ වැඩි ඉන්න අමාරුයි රූම් එකේ. ඉතින් ඒ නිසා අපි දෙන්න ඒක සෙට් කරන ගමන් තමයි ඉන්නේ. රූම් එක නම් ළමයි හැටි වෙලා ගණන් ගන්න එපා. මොකද මේ වැඩේට හැමතැනම හැටි වුණා. ඉතින් ගොඩක් අය කිව්වනේ අපි එක vlog එකක් ගේන්න මෙහෙමයි කියලා. ඉතින් ඔන්න එයත් දැන් ඉස්සරහට ඉන්නවා. මාත් එක්ක vlogs වල. පේනවා ළමයි රූම් එකේ හැටි. ගෑස් එක ගත්තා මේ උස නැහැ. උඩ අපි කාඩ්බෝඩ් වලින් කවර් කරා මේ මොකද අර පොඩි ස්පේසස් තිබ්බාම මේ රස්නේ එනවනේ. කූල් වෙන්නේ නැහනේ රූම් එක. බිත්ති වල පාට නම් ළමයි ගණන් ගන්න එපා. වැස්සෙන් නිකන් දියසීරා වගේ ඇවිල්ලා මේ කහ වෙලා තියෙන. ඉතින් ඔකට තීන්ත ටිකක් ගන්න ඕනේ හෙට අනිද්දාට. ඊට පස්සේ ඉතින් අපි දෙන්න රැට ගන්න කඩල් ටිකක් තම්බ ගත්තා රයිස් කුකර් එකේ. මොකද තාම ගෑස් එකක් අපිට හම්බුනේ නැහැ. ඉතින් කඩල් ටිකක් ඔන්න තම්බ ගත්තා රැට ගන්න. පහුවෙනිදා උදේ ඉතින් ඊට පස්සේ අපි වැඩට ගියා. මම ලෑස්ති වෙලා ගෑස් එක අරගෙන ගියා. ගෑස් ලොරිය එනවා කියපු හින්දා. ඉතින් බලමු අදවත් මට ගෑස් එකක් ගන්න පුළුවන් නේද කියලා. ඉතින් දැන් මං යන ගමන් තමයි ඉන්නේ. මම එකටම ගියා මේ අබීක රෙස්ටොරන්ට් එකට. එයා වැඩ කරන රෙස්ටොරන්ට් එකට. මොකද මම උදේට කාලා හිටියෙත් නෑ. ගොඩක් බඩගින්න හිටියේ. ඉතින් අබී කිව්වා මොන හරි කාලා එන්න කියලා. ඉතින් දැන් මං ආසම කොච්චි බර්ගර් එකකුයි හොට් චොක්ලට් එකකුයි ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් මේ දෙක මට හම්බෙනකන් ඔන්න ඉතින් මම මේ රෙස්ටොරන්ට් එකේ පොඩ්ඩක් ඇවිද හිටියා. අපි ඉන්නවා කැෂියර් එකේ. මට ඉතින් කම්මැලි හිතෙන වෙලාවට මම එනවා ඉතින් අපි වැඩ කරන රෙස්ටොරන්ට් එකට. මොකද අපි ඉන්න ගෙදරට කිට්ටුවෙම තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මට හිතුණා මං ඇවිල්ලා මොන හරි කාලා බීලා ඉතින් යනවා. කම්මැලිකම ඉතින් ගෙදරටම වෙලා ඉන්න බෑනේ ළමයි. ඔන්න ඉතින් ඊට පස්සේ මම මට ඕනි කියපු කොච්චි චිකන් බර්ගර් එකයි හොට් චොකලට් එකයි ආවා. දැන් ඉතින් කන්න තමයි ළමයි තියෙන්නේ. මේ මාරම රසයි ළමයි. මං හරිම ආස කෑමක්. හබී කිව්වා ගෑස් එක රෙස්ටොරන්ට් එකෙන් තියලා යන්නේ ආයෙනකොට අරගෙන එන්නම් කියලා. ඉතින් මම ගෑස් එක තියලා එළවලු දෙක තුනකුත් අරගෙන ආපහු ගෙදර එන්න ආවා. මොකද දැන් මේ වෙනකොට දවල් 12ට 1ට විතර ඇති. ඉතින් ඒ නිසා මම ගෙදර ආවා. චූටියත් ගෙදර නිසා. ඉතින් ඇවිල්ලා මම මෙන්න මේ මික්ස් ෆෘට් එක බිව්වා. මං හරිම ආස බීමක් ගන්නේ මේ මං අනිත් ඒවාට එච්චර ආස නැහැ. බීම ජාති වලට මේකට මම හරි ආසයි. මා රසණයක් තියෙන මේ ටිකේ එළියේ හවස් වෙද්දී වහනවා කොහොම හරි 6:00 වෙනකොට වහිනවා. මේ දවල් වලට ඉන්නම් බෑ. පුදුම රසණයක් තියෙනවා. දැන් මං උයන්න ඕනේ මේ අද පොඩක් උයන්දි හවස් වුණා. මේ බඩගින්නක් තිබ්බෙත් නෑ. මොකද මේ උදේ මං අපි වැඩ කරන රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා බන් එක කෑවා. ඒකෙන් පස්සේ මගේ පොඩ පිරුණා ඇත්තටම. මේ එහෙනම් දැන් උයන්න ඕනේ රැටත් එක්ක. බලන් වගේක් තියෙනවා. ඒ ටිකත් හොදලා මොන හරි ටිකක් හදන්න ඕනි. ගෑස් සම්බුනෙත් නැහැනේ. ඉතින් රයිස් කුකර් එකේ මොන හරි හදන්න ඕනි. මේකත් ගොඩක් දුරට දවස් දෙකක vlog එකක් වෙයි. අයියත් ඉන්නේ මේ vlog එකේ. එහෙනම් ඉතින් දිගටම
එකතු වෙලා ඉන්න. vlog එක ඉවර වෙනකන් අනිවාර්යයෙන්ම ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර අරගෙන එනවා. අයියත් එක්කම ඊළඟ vlog එක බොහෝ දුරට ඒ vlog එක වෙන්න පුළුවන්. ඉතින් subscribe කරලා තියාගන්න. ඔයාලා අහපු හැම ප්‍රශ්නකටම වගේ මම උත්තර ඒ vlog එකෙන් අයියත් එක්කම අරගෙන එනවා. ඉතින් ඔව් එහෙම තමයි. ඉතින් මේ vlog එක ඉවරනකන් අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. ගොඩක් දේවල් තියෙනවා ඔයාලට කියන්න. බලමු. ඊළඟ vlog එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර අරගෙන එනවා ඒත් එක්කම. මේ උයනකම් මට ඉන්න බෑ. පොඩි බඩගින්න තියෙනවා එනවාට. පොඩි බඩගින්න නිකන් මේ කඩචෝරුවක් වගේ ගන්න. මේ ඒ හින්දා මං ගෙනාවා මෙන්න මේ ස්පන්ජි 4 පැකට් එක. මේක පුදුම රසයි. මම හවසට බනිස් කරනකොට ඒකෙන් ගන්නවා. මේ දැන් අද ගන්න ඕනේ මම මේ 4ක් තියෙන එක අරගෙන ආවා. ඒකයි මං ආසම මේ මැංගෝ නෙක්ටර් එකකුයි අරගෙන ආවා. දැන් උයන්න කලින් මේක කාලා මේක බීලා උයන්න ගන්නවා මොන හරි. මේක දවස් 2ක් vlog එකක් කිව්වට සමහර විට දවස් 3ක වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ vlog එක ඉවරනකම් බලන්න ඕගොල්ලෝ. ඉතින් ගොඩක් අය කියලා තිබ්බනේ මේ Q&A එක කරන්න මෙහෙමයි කියලා. මම ඊළඟට දාන vlog එක ගොඩක් දුරට Q&A වීඩියෝ එක වෙයි. ඒක අනිවාර්යයෙන්ම කියනවා. මම හිතන්නේ මේක දැම්මට පස්සේ ඊළඟට එන වීඩියෝ එක Q&A වීඩියෝ එක අයියත් එක්කම ඔන්න ඒ වීඩියෝ එක මම කරන්න හිතන් ඉන්නේ. ඉතින් ළමයි මම බෙඩ් ෂීට් එකක් දැම්මා. මේ ඒක අද මට හම්බුණා. අපි බලමු. මේ පේජ් එකකින් මම දැම්මේ. දැන් දාලා මම හිතන්නේ දවස් 3ක් විතර ඇති. මේ මං හිතුවේ තෙල් ප්‍රශ්නේ හින්දා මේ එක්ක පරක්කු වෙයි කියලා. මම තාම හැබැයි. අපි බලමු. මම මේකේ රතු එක තමයි දැන් දාලා තියෙන්නේ ඇඳට. ඒක නිකන් කළු පාට විදිහට ඕඩර් කරා. මට හිතුණා මේක දාන්න ඒක හරි සනීපයි ළමයි ඒකට. ඉතින් මම හිතුණා මේ කලර් එක දාන්න. මම ඔයාලට පෙන්නන්නම් මේ බෙඩ් එකට දාලා ඉවරනහම පෙන්නන්නම්. දැන් මේක මම හොදන්න දානවා. හොදලා ඉවර වෙලා මේ බෙඩ් එකට දාලා මම ඔයාලට පෙන්නන්නම්. අනේක ලස්සනයි. මහලොක් ගණන් කුනේ නෑ ළමයි. මේ ඩෙලිවරි ෆ්‍රී 1950 වුණේ. මේ හරිම ලස්සනයි කලර් එක නිකන් අලු පාටක් වගේ. මාල්ට පෙන්නන්නම් බෙඩ් එකට දාලා ඉවරනහම. ඔන්න ඉතින් ඊට පස්සේ මම සැමන් හොද්දක් හදලා පරිප්පු ටිකකුත් කිරට හදාගත්තා රෑට කන්න. මේ ඉතින් ඊළඟ දවසේ පහුවෙනිදා හබී කොහොම හරි අද ඉඳලා දවස් 2ක් 3ක් විතර ගෙදර ඉන්නවා. දැන් අපි දෙන්න පාරට යන්න හදන්නේ. යන ගමන් ඉන්නේ ගෑස් එක කොහොම හරි එදා ලොරිය ආවට පොඩි ගෑස් එක තිබුණ නැහැ. ඒ නිසා අපි ගෑස් එකක් ගන්න තියනවාද කියලා බලන්නත් එක්ක ආවා. ඉතින් හබිගේ කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් එයා කොණ්ඩේ කපා ගන්නකම් මම එතනට වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් ඔන්න දැන් එයාගේ කොණ්ඩේ කපන ගමන් තමයි ළමයි ඉන්නේ. මට ඉතින් හරි ලැජ්ජයි ළමයි. මේ ගොඩ කාලයකට පස්සේ මම ආයෙ vlog කරන්න ගත්තේ. මොනවාද ඊට පස්සේ අපි දෙන්න පොඩි වගේක් තිබ්බා ගෙදරට ගන්න. ඒ ටිකත් අරගෙන ගෙදර ආවා. ඉතින් හොඳ බලන්නකෝ ඇවිල්ලා ඉතින් මහන්සියට වැඩිලා ඉන්න. අනේ ඉතින් මට පව් කියලා හිතුණා. එයාට මාසෙට නිවාඩු 5ක් තියෙනවා. ඉතින් කොහොම හරි එයාට ඒ නිවාඩු ටික එක නිවාඩුවේ ගන්න පුළුවන් වුණේ. ඉතින් මාසේ අන්තිම හරිය එයාට නිවාඩු 3ක් එක ළඟ ගන්න පුළුවන් වුණා. හවස් වෙලා ඉතින් අපි චූටි කෙල්ලව නෑවුවා. ඔන්න දැන් අපි යාගේ කෝට් එක පීරන ගමන් ඉන්නේ. පේනවනේ අනේ ළමෙක් වගේ තමයි ඉතින්.
එයාව චුට්ටක් අවුව තියෙන වෙලාවේ නාව ගත්තා. දැන් නම් පොඩ්ඩක් හවස් වෙලා. මේ කෝට් එක ඉතින් පීරන්න වෙලා යනවා. මොනාද අර බලන්නකෝ. දැන් නම් මෙයාට මාස 6ක් 7ක් ඔව් මම හිතන්නේ 7ක් ඉවරයි දැන්. මාස 8ක් කිට්ටු වෙන්න එනවා. මෙයාව අපි ගේනකොට මාසයක් විතර ඇති. මේ අනේ දෙන්නෙක් අපි ගෙනාවා. එක්කෙනෙක්ට සනීප නැතුව කොහොම හරි පාව හැදිලා එයාව කුඩ ගන්න බැලුවා try කරා. ඉතින් එයා අපිව දාලා යන්න ගියා. පේනවනේ. ඔන්න ඔය ස්පන්ජියක් දීලා ළමයි. ඒක එයා කන්නේත් නෑ. අපි ගනී කියලා මේ කටේ තියාගෙන ඉන්නවා. එහෙනම් ළමයි අදට මේ vlog එක මෙතනින් මම නතර කරනවා. ඉවර කරනවා. ඊළඟ vlog එක Q&A vlog එක තමයි ගොඩක් දුරට මම ගේන්න හිතන් ඉන්නේ. මේ තියෙන ළමයි මම ගත්ත බෙඩ් ෂීට් එක. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම බුදු සරණයි එහෙනම්.